හයි හැමෝටම වෙල්කම් බැක් ටු ලිවින් ලෙටර්ස්. මම තුමල්කා. ඉතින් අද ලිවින් ලෙටර් එක වෙනස් එකක්. අපි බලමු යුරෝ 25ක් වේදම් කරලා අපිට මොනවද සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් කියලා. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ ලිවින් ලෙටර් එකෙන් මම ෂෙයා කරගන්නේ. ඉතින් මේ ලිවින් ලෙටර් එක පුරාවටම මම සුපර් මාකට් දෙකක වීඩියෝ ක්ලිප්ස් ඇඩ් කරලා තියෙනවා කෝනාඩ් ඇන්ඩ් කූප්. අන්තිමට මම ඩිස්ක්‍රයිබ් කරනවා අපි මොනවද යුරෝ 25කට ගත්තේ කියලා. ඉතින් එන්න මාත් එක්ක බලන්න යුරෝ 25කට අපිට මොනවද ඉටාලියන් සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම පෙන්නන්නම් අපි ගත්තේ මොනවද සහ ඒ වගේ මිල ගණන් කොහොමද කියලා. යුරෝ 25ක් අපි කොහොමද වියදම් කරේ කියලා. අපි බිත්තර ගත්තා. එතන බිත්තර 6ක් යුරෝ 1.59ක්. ස්පැගටි එකක් ගත්තා. ඒක යුරෝ 1.59යි. ඊට පස්සේ කෙච්චප් එකක් ගත්තා. ඒක යුරෝ 1.99යි. ඊට පස්සේ අපි ගත්තා ඇපල් අපි ගත්තේ යුරෝ 1.62කට. කිලෝ එකක් නෙමෙයි ග්‍රෑම් 800ක්. ඊට පස්සේ අපි ලුණු ගත්තා ග්‍රෑම් 800ක් යුරෝ 199යි. තව අපි ගත්තා චිකන් මෙතන තියෙන යුරෝ 2.37ක. ඊට පස්සේ අපි ගත්තා තව සොසේජ්. මෙතන සොසේජ් දෙකක් 7.45 දෙකක්, ඒ කියන්නේ 7.90ක්. සොසේජ් පැකට්ස් දෙකක් ගත්තා. පරිප්පු යුරෝ 1.69යි. පාන් ග්‍රෑම් 400 පාන් දෙකක් ගත්තා 7.85 දෙකක්. ඊට අමතරව අපි ගත්තා තව කිරි ලීටර් එකේ කිරි දෙකක් 7.99 දෙකක්. එතකොට මෙතන ලීටර් දෙකක් තියෙනවා. තව අපි ගත්ත සීනි කිලෝ එකක් යුරෝ 1.15යි. ඊට පස්සේ අපි ගත්තා පාස්තා පැකට් එක ග්‍රෑම් 500 යුරෝ 7.59යි. අන්තිමටම අපි ගත්තේ හාල්. අපි සාමාන්‍යයෙන් හාල් පාකිස්තාන් හාල් එකක් ගන්න තමයි පුරුදුලා හිටියේ. කිලෝ 5ක් යුරෝ 12ක් වෙනවා. හැබැයි අපි කූප් එකේදී මේ ළඟදී හොයාගත්තා හාල් එකක් තියෙනවා කිලෝ 2ක් යුරෝ 2.90යි. ඉතින් අපි කිලෝ 4ක් ගත්තා 5.80ක් දීලා. මම හිතනවා ඒක ගොඩක් වර්ත් කියලා. අන්තිමට අපි ගත්තා බොඩි වොෂ් එකක් යුරෝ 1.79යි. ඉතින් මේ ටික තමයි අපි යුරෝ 25කට ගතිපු දේවල්.
ඉතින් මං ෂෙයා කරේ මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද යුරෝ 25ක් වේදන් කරේ කියලා. ආයෙම තව ලිවිං ලෙටර් එකකින් හම්බෙන්න. ගිහින් එන්නම්. බයි බයි. ඉවර වෙනකම්ම බැලුවට ගොඩක් තැන්ක් යූ.